පිළිගන්නවා අලුත් වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ GPS පද්ධතිය. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්න ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය කොහොමද අපි වැඩ කරන්නේ? ඒක කොහොමද අපි නිර්වචනය කරගන්නේ? සහ ඒ ආශ්‍රිතව අපිට ලැබෙන ප්‍රශ්න මොනවද වගේ මාතෘකා තමයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මුලින්ම GPS පද්ධතිය කොහොමද නිර්වචනය කරගන්නේ කියලා බලලා ඉමු. ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය කියලා කියන්නේ පෘථිවියට ඉහළින් කක්ෂගත කරලා තියෙන චන්ද්‍රිකා පද්ධතියක් මගින් පෘථිවිය ඕනෑම ස්ථානයක කිසියම් වස්තුවක හෝ රූපමිතියක පිහිටීම ඉතාම නිවැරදිව ඛණ්ඩාංකගත කරලා අඳුන ගැනීම සඳහා නිර්මාණය කරලා තියෙන යාන්ත්‍රණ පද්ධතියක්. එතකොට ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය අපි හැමෝම දන්න චන්ද්‍රිකා මාර්ගයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි කෘත්‍රිම තරු කියලා හඳුන්වන රැය අහස අපිට දක්න ලැබෙන චන්ද්‍රිකා මගින් පෘථිවියේ තියෙන යම්කිසි භෞතිකව ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් හරි මොකක් හරි පිහිටීමක හරි හරිම නිවැරදි අක්ෂාංශ දේශාංශගත වූ පිහිටීම අපිට අඳුර ගන්න පුළුවන් සහ වාර්තා කරන පද්ධතියක් තමයි මේ GPS පද්ධතිය කියලා කියන්නේ. එතකොට GPS පද්ධතිය මගින් අපිට ගන්න පුළුවන් අපිට අවශ්‍ය කරන GIS සිතියම් නිර්මාණය කරන අවශ්‍ය කරන තොරතුරු ලබා ගැනීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු GPS තාක්ෂණ ඉතිහාසය මොන වගේද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලා. GPS තාක්ෂණය මුලින්ම පටන් ගන්න ඇමරිකා එක්සත් ජනපදයේ නාවික හා යුදමය කටයුතු සඳහා තමයි මේක නිර්මාණය කළා කියලා කියන්නේ. එතකොට 1970 ගණන්වල තිබ්බ සීතල යුද්ධය අහලා ඇති චන්ද්‍රිකා සඳහා ඇතිවෙච්ච පෙරළිය ආශ්‍රිතව නිර්මාණය වුණ තාක්ෂණයක් තමයි GPS තාක්ෂණය. මුලින් මේක හඳුන්වන්නේ නැව්ස්ටාර් පද්ධතිය කියලා, නැව්ස්ටාර් GPS කියලා. ඊට පස්සේ තමයි ඒක ලෝකයේ භාවිතය සඳහා මුදාහැරිය කියලා සඳහන් වෙන්නේ. හරි, ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතියේ ප්‍රධාන මූලික උපාංග 3ක් අපිට අඳුන ගන්න පුළුවන්. පළවෙනි උපාංගය තමයි අභ්‍යවකාශ උපාංග. එහෙම නැත්නම් අභ්‍යවකාශ කොටස කියලා අපි හඳුන්වන්නේ. දෙවෙනි එක පාලක උපාංග, තුන්වෙනි එක පරිශීලක උපාංග. එතකොට අභ්‍යවකාශ උපාංග නැත්නම් අභ්‍යවකාශ කොටස අපි මුලින්ම අඳුනගමු ඒ මොකක්ද කියලා. හරිද? අභ්‍යවකාශ උපාංගයකදී අපි GPS පද්ධතිය ඉගෙන ගන්නවා කිලෝමීටර 22,200ක් පමණ ඉහළ අභ්‍යවකාශයේ රඳවලා තියෙන චන්ද්‍රිකා 31ක් අපි පාවිච්චි කරනවා මෙම පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා. එතකොට මේ චන්ද්‍රිකා 31 අතරින් ඇක්ටිව් තත්ත්වයේ ක්‍රියාකාරී තත්ත්වයේ තියෙන චන්ද්‍රිකා 24ක් විතරයි. ඊටු 7 අපි තියාගෙන තියෙන හදිසි අවස්ථාවකදී භාවිතා කරන්න. එතකොට අතිරේක චන්ද්‍රිකා 7ක් අක්‍රියව තව පවතිනවා. එතකොට සමස්ත චන්ද්‍රිකා ගාන 31යි. මේක හොඳට මතක තියාගන්න MCQ වලදී ඔයාලගෙන් අහන තැනක් මේක. ඊළඟට මෙම චන්ද්‍රිකාවක් සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 11,000ක පමණ වේගයෙන් පෘථිවිය වටේට දිනකට දෙවරක් එකම ස්ථානය පසු කරමින් ගමන් කරනවා. ඒ කියන්නේ එකම තැන දවසකට දෙපාරක් පහු කරගෙන යනවා මෙම චන්ද්‍රිකාව මගින්. මේ අපි කතා කරපු චන්ද්‍රිකා 24 පෘථිවිය පිරික්සීමට ලක් කරන්නේ පෘථිවිය කොටස් 6කට බෙදලා. ඒ කියන්නේ අංශක 55 ආනතියක් සහිතව පෘථිවිය කොටස් කලාප 6කට බෙදාගෙන මේ 6 චන්ද්‍රිකා 24 මගින්. ඒ කියන්නේ එක් අක්ෂතලයක චන්ද්‍රිකා 4 බැගින් කොටස් 6 වරක් 4 24යි. එතකොට චන්ද්‍රිකා 24ක් මෙම පද්ධතිය නිරීක්ෂණය කරනවා. අභ්‍යවකාශ කොටසින් පස්සේ අපි කතා කරන්න යන්නේ පාලක කොටස. එහෙම නැත්නම් පාලක උපාංග ගැන. පාලක උපාංග කියලා කියන්නේ අභ්‍යවකාශයේ රඳවලා තියෙන චන්ද්‍රිකාවන් වල ක්‍රියාකාරීත්වය පෘථිවියේ ඉඳලා, ඒ කියන්නේ පොළවේ ඉඳලා පාලනය කරන්න පෘථිවියේ විවිධ ස්ථානවල පිහිටවලා තියෙන පාලක මධ්‍යස්ථාන ගැන කතාවක්. එතකොට මෙම පාලක කොටස අපි ප්‍රධාන කොටස් 3කට බෙදනවා. පළවෙනි එක තමයි ප්‍රධාන පාලක මධ්‍යස්ථානය. එතකොට මේ බලය තියෙන්නේ ඇමරිකාවේ යුද හමුදාවට. එතකොට ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය තියෙන්නේ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ
කොලරාඩෝ ප්‍රාන්තේ. එතකොට කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් කියලා තමයි අපි එතන හඳුන්වන්නේ. ඊළඟට මෙහෙයුම් මධ්‍යස්ථාන. මෙහෙයුම් මධ්‍යස්ථාන 4ක් අපි ප්‍රධාන වශයෙන් අඳුරගන්නවා. ඩියාගෝ ගාර්සියා ඉන්දියන් සාගරයේත්, ක්වායින් සහ හවායි පැසිෆික් සාගරයේත්, ඇසෙන්ෂන් දකුණු ඇට්ලාන්ටික් සාගරයේත් තමයි පිහිටලා තියෙන්නේ. ඊළඟට ඇන්ටනා මධ්‍යස්ථාන 3කුත් අපි අඳුරගන්නවා. ඒ ඇන්ටනා මධ්‍යස්ථාන තමයි ඩියාගෝ ගාර්සියා, ක්වායින් සහ ඇසෙන්ෂන් කියලා අපි හඳුන්වන්නේ. එතකොට මීට අමතරව අපි USA වල තියෙන කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් වල මේ මධ්‍යස්ථාන 3ම එක සැරේ ක්‍රියාත්මක වෙනවා කියලත් ඔයාලා මතක තියාගන්න ඕනි. කියන සිතීමෙන් ඔයාලට පාලක උපාංගවල විහිදීම කොහොමද කියලා අඳුරගන්න පුළුවන්. මේකේ කොටු සලකුණින් ලකුණු කරලා තියෙන්නේ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස්. ඒ කියන්නේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය. ඊට පස්සේ රවුම් සලකුණු කරලා තියෙන්නේ මෙහෙයුම් මධ්‍යස්ථාන වලට. එතකොට ඒ මෙහෙයුම් මධ්‍යස්ථාන හවායි, ඇසෙන්ෂන්, ඩියාගෝ ගාර්සියා සහ ක්වායින් කියන මධ්‍යස්ථාන තමයි එතනින් නම් කරලා තියෙන්නේ. එතකොට ඒ වගේම කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් වලත් ඒ රවුම් සලකුණ තියෙනවා. ඊළඟට ඇන්ටනා මධ්‍යස්ථාන වල තමයි ත්‍රිකෝණ සලකුණු වලින් ලකුණු කරලා තියෙන්නේ. එතකොට ඇන්ටනා මධ්‍යස්ථාන 3යි තියෙන්නේ. ඩියාගෝ ගාර්සියා, ක්වායින් සහ ඇසෙන්ෂන්. එතකොට ඒ විදිහට තමයි අපිට මේකේ සිතියම්ගත විහිදීම අඳුන ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කතා කරමු 3වෙනි උපාංගය ගැන. ඒ තමයි පරිශීලක උපාංග, පරිශීලක කොටස. එතකොට පරිශීලක කොටස කියන නමෙන් ඔයාලට තේරෙනවා පරිශීලකයා කොහොමද මේ තොරතුරු ග්‍රහණය කරගන්නේ කියන එක තමයි මෙතනදී කතා කරන්න කියලා. එතකොට GPS පද්ධතිය මගින් අභ්‍යවකාශ උපාංග, පාලක උපාංග මගින් ලබා ගන්න තොරතුරු පරිශීලකයා වෙත ලබා ගන්න ආකාරය තමයි පරිශීලක කොටසෙදී අපි බලන්නේ. එතකොට GPS රිසීවරය තමයි අපිට මේ රූපෙත් පේනවා. GPS රිසීවරය පාවිච්චි කරලා තමයි අපි තොරතුරු ග්‍රහණය කරගන්නේ. එතකොට වර්තමාන වෙනකොට තියෙන දියුණු තාක්ෂණයත් එක්ක GPS රිසීවරය වාහනවල සවි කරන්න පුළුවන්. එතකොට අතේ අරගෙන යන උපකරණයක් විදිහට භාවිත කරන්න පුළුවන්. නවීනම තාක්ෂණයත් ගත්තොත් වර්තමානයේ ජංගම දුරකථනවල, ස්මාර්ට් ජංගම දුරකථනවල GPS ග්‍රාහක උපකරණ නිර්මාණය කරලා තියෙනවා. දැන් අපි බලමු GPS පද්ධතිය ප්‍රයෝජන මොනවද කියලා. GPS පද්ධතිය අපි පාවිච්චි කරන්නේ පුද්ගලයෙක් තමන් ඉන්න ස්ථානය නිවැරදිව අඳුන ගන්නයි. ඒට අමතරව ස්ථානයක් නිශ්චිතව අඳුන ගන්නත්, යම් කිසි ස්ථානයකට යන්න පුළුවන් මාර්ග නිවැරදිව අඳුර ගන්නත් මේ GPS පද්ධතිය මූලික වශයෙන් පාවිච්චි කරනවා. ඊට අමතරව ගුවන් මගින්, ජලය මගින් සහ ගොඩබිම ඕනෙම තැනක නිවැරදි ඛණ්ඩාංකගත පිහිටීම හඳුනාගෙන ගමනාගමන කටයුතු පහසු කරගන්නත් GPS තාක්ෂණය වර්තමාන වෙනකොට පාවිච්චි කරනවා. ඒ වගේම ට්‍රැකින් සිස්ටම් කියලා ඔයගොල්ලෝ අහලා ඇති. වටිනා භාණ්ඩ ප්‍රවාහනය කරනකොට ප්‍රභූ ආරක්ෂණ කටයුතු වලදී ඒ මාර්ගය ග්‍රහණය කරගෙන ඒ මාර්ගය නිවැරදිව අඳුන ගන්නත් GPS තාක්ෂණය පාවිච්චි කරනවා. ඊට අමතරව භූමි ඛණ්ඩාංකගත කිරීම සඳහා ඉඩම් මිනුම් කටයුතු සඳහා විශේෂයෙන් පාවිච්චි කරනවා. ලංකාවේ බිම්සවිය වැඩසටහනේදී මෙම GPS තාක්ෂණය පාවිච්චි කරා කියන සාතික තියෙනවා. ඒ වගේම මේ මිනුම් කටයුතු සඳහා GPS තාක්ෂණය මුලින්ම භාවිතා කිරීම ආරම්භ කරන්නේ ස්වීඩන් රාජ්‍ය තුලයි. එතකොට ධීවර හා නාවික කටයුතු සඳහා, යුද කටයුතු සඳහා මේ GPS තාක්ෂණයේ වටිනාකම අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම භූගෝල විද්‍යාත්මක, සිතියම් විද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා GPS තාක්ෂණය වර්තමානයේ වෙනකොට බහුලව භාවිතා කරනවා. ඊට අමතරව ආපදා කළමනාකරණයේදී රෝග ව්‍යාප්ති පාලනය කරන්න මේ හැම දෙයකම GPS තාක්ෂණය වර්තමානයේ වෙද්දී පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ හැමෝම දන්න අතේ ගෙනියන අපේ ජංගම දුරකථනයේත් අපි GPS දත්ත භාවිතා කරලා අපිට අවශ්‍ය ප්‍රයෝජන ලබා ගන්න බව අපි හැමෝම අත්දැකීමෙන් දන්න දෙයක්. ඉතින් මේ විදිහට තමයි GPS තාක්ෂණය මගින් සිතියම් නිර්මාණයට අවශ්‍ය දත්ත තොරතුරු සම්පාදනය කිරීමත්, භූගෝලීය විද්‍යාත්මක දත්ත
පුළුල් කිරීමත් සිද්ධ කරන්නේ. මං හිතනවා මේ වීඩියෝ එකෙන් GPS කියන කොටස ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබුණා කියලා. එහෙනම් අලුත් පාඩමකින් ආයෙත් දවසක හම්බෙමු.